හායි හැමෝටම ඔන්න වෙනද වගේම අදත් මම ඔයාලට රස කරි එකක් හදන හැටි කියලා දෙනවා. අද කරි එක තමයි බීෆ් කරි එකක්. හරි. දැන් අපි බලමු කොහොමද මේක අපි හදාගන්නේ කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ හරක් මස් ටිකක් අරන් ඒ ටික හොඳට සුද්ධ කරගන්න එක. සුද්ධ කරලා ඔයාලා ඒකට ඉඟුරු, සුදු ලුණු, කරපිංචා, කුරුඳු, ගොරක, එනසාල් වගේ දේවල් ටිකකුත් ලෑස්ති කරලා තියාගන්න ඕනේ. මුලින්ම සුදු ලුණු ටික තමයි අපි ටෙම්පරාදු කරගන්නේ. ටෙම්පරාදු කරනකොට ඒකට පොල් තෙල් දාලා මැටි හැලියක් ගන්නවා නම් ගොඩක් හොඳයි. ගොඩක් රසට අපිට මේක මැටි හැලිය හදා ගන්න පුළුවන්. ඉඟුරු, සුදු ලුණු, රම්ප, කරපිංචා වගේ දේවල් එකතු කරලා මේ ටික හොඳට ටෙම්පරාදු කරගන්න. හොඳට බැදෙන්න අරින්න. ඒ බැදෙන්න අරපුවම ඔයාලා එකට 3-5 කුඩු මිරිස් කහ පොඩ්ඩක් එකතු කරගන්න. රස අනුව ලුණුත් ඔයාලට පුළුවන් මේ වෙලාවෙම එකතු කරගන්න. කරපිංචා වගේ දේවල් එකතු කරගෙන මේ ටික හොඳින් ටෙම්පරාදු කරගන්න පුළුවන් ඔයාලට. බලන්න ලස්සනයි නේද? හැදෙන පාට. මේකෙත් ගම්මිරිස් කුඩු පොඩ්ඩකුත් ඔයාලා එකතු කරගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මේකට ඔයාලා සුද්ධ කරගත්ත මස් ටික දාලා හොඳට හැඳි ගන්න. පොඩ්ඩක් අර මිරිස් 3-5 ටික මස් කැබලි වලට උරා ගන්නකම් ඔයාලා ගින්දර අඩු කරලා මේ ටික මද ගින්නේ පොඩ්ඩක් හැඳි ගා ගන්න. හොඳ සුවඳකුත් එනවා මෙන්න මේ වෙලාවේ. ඔයාලට රසායන ලුණු එකතු කරගන්න කියලා මම කලින් කිව්වා. කලින් එකතු කරගත්තේ නැත්නම් ඔයාලට මේ වෙලාවේ පුළුවන් ලුණු එකතු කරගන්න. ඒත් එක්කම ගොරක කෑලි දෙකක් දානවා මම. මොකද එතකොට මේ ටික හොඳට මෙලෙක් වෙලා හොඳට ඉදෙනවා. ඊට පස්සේ ඔයාලට වතුර එකතු කරගන්න පුළුවන්. වතුර එකතු කරලා ඊට පස්සේ ටිකක් ඉදෙන්න ඇරලා මේකට සෝස් පොඩ්ඩක් එකතු කරගන්න. එතකොට ගොඩක් රසයි. මේ විදිහට ඔයාලා එකතු කරගෙන ටිකක් මද ගින්නේ ඉදෙන්න අරින්න. ඔයාලා මේකට 3-5ම කලින් දවසේ මේකට අත ගාලා තියන්න පුළුවන් නම් ඒක තවත් ගොඩක් රසයි. බලන්න ලස්සනට ඉදෙනවනේ. කන්න ආසයිනේ. ඔයාලටත් පුළුවන්. හදලා බලන්න. හදලා මටත් කියන්න.